සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රජියා පිජන් ලොෆ්ට් YouTube channel එකට. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු මගේ කූඩුවේ මේ පාරේ ඉන්න පැටවු ටික කොහොමද කියලා. හොඳ පැටවු ටිකක් ඉන්නවා මේ පාර. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ, මේක තමයි මගේ කූඩුව. මේ ඉන්නේ කූඩුවේ දැනට ඉන්න සත්තු ටික. කලින් හිටියා ගොඩක් සත්තු, ඒ සේරම දුන්නා. දැන්ට මෙච්චරයි ඉන්නේ. කලින් හිටියා පරයි 100ක් විතර හිටියා. ඒ ඔක්කොමගෙන් බාහිර වාගයක්ම දුන්නා. දැන්ට මේ ටික විතරයි ඉන්නේ. පරයි ගොඩක් හිටියාම හදන්න අමාරුයි. එතකොට අපිට ගොඩක් ඉද්දි එතනින් හොඳ පරයි හොයා ගන්නත් බෑ. හොඳ වුණොත් එතකොට ගොබ්බේ වෙනවා. ටයිම් එකක් ගන්න බෑ හරියට. ඒ නිසා පරයි ගොඩක් හදනවට වඩා හොඳ මුන් ටික තෝරගෙන හොඳ මුන් ටික තියන් හදනකොට අපිට හොඳ ටයිම් එකකට උන් එලව ගන්න පුළුවන්. මේ පාරේ ඉන්නවා කූඩේ හොඳ පැටවු ටිකක්. මෙතනත් ඉන්නවා පැටියෙක්. මේ ඉන්නේ පැටියා. මේ ඉන්නේ පළියේ කළු ඇදිලා තින්නේ මේ පාර. තාම සතිය එකමාරක් දෙකක් විතර ඇති. හොඳට ඉන්නවා පැටියා. බිත්තර දෙකක් දැම්මා. බිත්තර දෙකෙන් එක බිත්තරයක් සවුත් වෙලා. එක පැටියා යාවේ. මේ ඉන්නේ පැටියා. වලිගේ කළු ඇදිලා තියෙන්නේ. මාජෝඩුවත් මම පෙන්නන්නම් මේ පැටියාගේ. මේ ඉන්නේ මේ මාජෝඩුවේ කිරිල්ලි. එතකොට මේ ඉන්නේ කුරුල්ලා. කුරුල්ල S double කුරුල්ල. ආයේ මෙතනත් ඉන්නවා පැටව දෙන්නේ. ඔය ඉන්නේ කුරුල්ලා. මේ ඉන්නේ කිරිල්ලි. සිරම වයින් කිරිල්ලි. මේ ඉන්නේ කුරුල්ලා. ඇස්කා කුරුල්ලා. සුපිරි ඉන්දියන් කුරුල්ලෙක්. මේ මම බස්සපු එකෙක්. උන්ගේ පැටව දෙන්නවා වෙන්න පෙන්නන්න. මේ ඉන්නේ උන්ගේ පැටව දෙන්න. ඔය පළවෙනි පාර පැටව දෙන්නම එකම ගානට ඉන්නවා. මේ ඉන්නේ කුරුල්ලා වගේ ඇවිත් නෑ එක පැටියෙක්වත්. පැටව දෙන්නම කිරිල්ලි වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ, තටු සුදු අලු. ආයේ ඉන්නවා තව පැටව. ආයේ ඉන්නවා මෙතන ඉන්නවා චොකලට් ජෝඩුව. මේ චොකලට් මා ජෝඩුවේ පැටව ජෝඩුවක් ඉන්නවා. මේ ඉන්නේ චොකලට් මා කුරුල්ලා. සුපිරි කුරුල්ලා. මම මේ කුරුල්ලා එල්ලවල තියෙනවා පැය 6-7. මේ ඉන්නේ මා කිරිල්ලි. කෙනෙල්ලිත් පොඩියට හිටියට හොඳට එලවන්න පුළුවන්. මේ ඉන්නේ ඒ චොකලට් ජෝඩුවේ පැටව දෙන්න. ඒ පැටව දෙන්නත් ඉන්නවා එකම ගානට. මේ ඉන්නේ පැටව දෙන්න. උන්ගෙත් පැටව ඉන්නවා සුපිරියට එලවන්න පුළුවන් චොකලට් පැටව. මම එලවලත් තියෙනවා චොකලට් පැටව. පැය 6 විතර එලවල තියෙනවා. සුපිරියට ඉන්නවා ටයිම්. ආයේ නෑ, දාපු ගමන්ම වැහෙනවා. ආයේ ඉන්නවා පැටව. මෙතන මේ ඉන්නේ. මෙතනත් ඉන්නවා එක පැටියයි ඉන්නේ. බිත්තර දෙකක් දැම්මා උනුත් උන්ගෙත් එක පැටියයි ආවේ. එක බිත්තරයක් උණු වුණා.
ඔය ඉන්නේ කුරුල්ලා. සුදු කීරණ කුරුල්ලෙක් ඉන්නේ. මේ කුරුල්ලත් සුපිරියට ඉස්සෙනවා. ඔය ඉන්නේ කිරිල්ලි. ඇස් කළු කිරිල්ලියෙක් ඉන්නේ. පැටියව අල්ලන්න දෙන්නේ නැහැ කොටනවා. එතරත් එක පැටියයි ඉන්නේ. ඒ පැටියත් ඇවිත් තියෙන්නේ කිරිල්ලි වගේ ඇවිත් ඉන්නේ පැටියා. ආයේ ඉන්නවා මේ ඉන්නේ මේ කොණ්ඩ කිරිල්ලිගෙයි ඔන්න ඔය ඇස්කා අලු කුරුල්ලගේ ඉන්නවා පැටියෙක්. උන්ගෙත් ඉන්නේ එක පැටියයි. එක පැටියෙක් පොඩි කාලේ මැරුණා. මේ ඉන්නේ කුරුල්ලා. කුරුල්ලා සුපිරි කුරුල්ලා. තටු ඊකල් දාලා තියෙන කිරිල්ලිගේ කුරුල්ලගේ. උන්ගේ පැටියා මෙතන හිටියා. අනින් මේ ඉන්නේ පැටියා. ඒ පැටියත් ඇස්කා වැදිලා තියෙන්නේ. තාම පාට වැටීගෙන ඉන්නේ. කුරුල්ලාගේ පැටියා. මේ පැටව තාම එලවලා නැහැ. මුන්ගේ පළවෙනි පාර පැටව. එලවලා බලන්න ඕනේ ටයිම් එක කොහොමද කියලා. ඔය පැටව ටික තමයි දැන් ඉන්නේ. ආයේ ඉන්නවා තව සත්තු. තාම බිත්තරේට ඉන්නේ. බිත්තර දාලා නැහැ. මෙතන කුරුල්ලොත් ඉන්නවා ගොඩක්. කිරිල්ලියෝ මදි උන්ට. ආයේ මේ ජෝඩුවේ තව කලින් මුරේ පැටියෙක් ඉන්නවා. ඔය ඉන්න ඔය ජෝඩුවේ පැටියා වෙන්න මේ ඉන්නේ. ඒ කලින් මුරෙත් එක පැටියයි ආවේ. මේ පැටියත් ඇස් කාලු වැදිලා තියෙන්නේ. ඔය පැටියත් මා එලවනවා සුපිරියට ඉන්නවා. උන්ගේ හැම මුරේම එක බිත්තරයක් කුණු වෙනවා. කුරුල්ලෝ නම් ගොඩක් ඉන්නවා. කිරිල්ලියෝ තමයි නැත්තේ. කිරිල්ලියෝ ටිකක් බල්ලා ගන්න ඕනේ හොඳ. එච්චර තමයි දැන් ඉන්නේ පැටව. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තාම අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඕගොල්ලන්ට හිතෙන දේ පාලින් comment කරන් යන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සුබ දවසක්.